අයි යාළුවනේ good morning මං අද හදන්න යනවා රස කෑමක් තක්කාලි වලින් ඔයාලා කවුරුත් ආස කරන කෑමක් තමයි හදන්න යන්නේ මට ඒකට අවශ්‍ය වෙනවා තක්කාලි ටිකක් ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක් දෙහි ආය මං අරන් තියනවා කොච්චි ලුණු කුඩු ටිකක් ගම්මිරිස් ආය පිහියකුයි තක්කාලි ටික කපා ගන්න ලෑල්ලක් මම මේකට ගත්තේ කොච්චි ටිකක් ගත්තේ ඇයි දන්නවද කටට සැරෙන්න තමයි මම මේක අද හදන්නේ. තව මම මේක රස වෙන්න අරන් තිනවා උම්බලකඩ. මෙන්න මේ වගේ උම්බලකඩ ටිකක් මම අරන් තිනවා. උම්බලකඩ වලින් තමයි මේක ගොඩාක් රස වෙන්නේ. මුලින්ම මම කරන්නේ තක්කාලි දෙක තුනක් අරන් මෙන්න මේ විදිහට හොදා ගන්නවා. යාළුවනේ අපි දැන් මේ විදිහට තක්කාලි ගෙඩිය අරන් සිහින්ව කපා ගන්න ඕනේ. මම මේ යාළුවනේ මම මේ කපපු ලුණු ටික මෙන්න මේ වගේ පොඩි කරලා මේ තක්කාලි වලට උඩින් දානවා. කපපු තක්කාලි ටිකට උඩින්. ඊට පස්සේ මං කඩාගත්ත කොච්චි ටිකක් දානවා හොදන්න. මේ විදිහට හොදලා කොච්චි ටිකක් පොඩිවට කපා ගන්න. කොච්චි කියද්දී නම් කටට වැවිල්ලකුත් එනවා. ඔයාලා කොච්චි කන්න කැමති නැත්නම් මේකට මිරිසුත් දාගන්න පුළුවන් ඈ. මං කොච්චි ගොඩාක් දාන්න යන්නෙත් නෑ. ඊට පස්සේ ඒකත් අපි දාගන්නවා මේ විදිහට උඩින් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙහි ගෙඩියකුත් ගන්න. ඒකත් මෙහෙම කපා ගන්න දෙහි ගෙඩියක්. දෙහි ගෙඩියක් කපලා මේ විදිහට තියන්න. ඊට පස්සේ මම ගන්නවා උම්බලකඩ ටිකක්. ඒකත් දා ගන්නවා මේ විදිහට. උම්බලකඩ මං ආසහින්ද උම්බලකඩ ටිකක් මං දානවා වැඩිපුර. ඊට පස්සේ මං ගන්නවා මං අර මුලින් තියලා තිබ්බ ගම්මිරිස් කුඩු ටිකක්. ඒකත් දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මම අන්තිමට දාගන්නවා කපපු දෙහි ගෙඩියක් කරන් මේ විදිහට මිරිකා ගන්න. දෙහි ටිකක් වැඩිපුර දාගන්න තරමට හොඳයි ඈ. දැන් මේක මේ විදිහට අනා ගන්න. මේක හොඳට ඇනෙන තරමට තමයි රසවත් වෙන්නේ. අමුතුම සුවඳකුත් එනවා මේකෙන් දැන් ඈ. යාළුවෝ සියලු දෙනාම මට ලොකු සපෝට් එකක් දෙනවා මගේ වීඩියෝ බලලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකත් බලලා හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට්ස් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මට එතකොට තව වීඩියෝ හදලා දාන්න පුළුවන් ඔයාලට බලන්න.